ඉතින් ආයුබෝවන් කියලා අදත් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඈත අතීතයේ ඉඳන්ම මැටි භාජන තමයි අපි ආහාර පිළියෙල කිරීමට යොදාගත්තේ. හැබැයි මේ වෙන විට මැටි භාජන වෙනුවට නාස්ටික් භාජන කරලියට ඇවිල්ලා තියෙනවා. ඉස්සර ඉඳන් පාවිච්චි කරේ මැටි භාජන. ඉතින් මැටි භාජනවල වෙන දේවල් ආහාරයට ගන්න කොටයි නාස්ටික් භාජනවල වෙන දේවල් ආහාරයට ගන්න කොටයි ඔයාලට ලොකු වෙනසකුත් දැනෙනවා ඇති. ඉතින් මම හරියටම දන්නේ නැහැ මේ වීඩියෝ එක බලන ඔයා මැටි භාජනවල උයපු ආහාරයට අරගෙන තියනවද කියලා. හැබැයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ නාස්ටික් භාජන ගැන. නාස්ටික් භාජන පාවිච්චි කරද්දී කල්යනකොට පළුදු වෙනවා. සීරීම් ඇති වෙනවා. නාස්ටික් භාජනය පළුදු වුණොත් නැත්නම් සීරීමක් ඇති වුණොත් නාස්ටික් පටලය අඩු වෙනවා. ඉතින් නාස්ටික් භාජනවල තියෙන්නේ ටෙෆ්ලෝන් කියන පටලය. මේක තුනී පටලයක් විදිහට තමයි මේ නාස්ටික් භාජනයේ ආලේප කරලා තියෙන්නේ. මේ භාජනයේ පළුදු වුණොත් මේ ටෙෆ්ලෝන් පටලය සුද්ධ අංශු බවට පත් වෙනවා. මෙහෙ වෙන ලොකුම හේතුව තමයි වැඩි උෂ්ණත්වය. ඉතින් සෙල්සියස් අංශක 260ට වඩා වැඩි උෂ්ණත්වයක තමයි මේ ටෙෆ්ලෝන් පටලය සුද්ධ අංශු බවට පත් වෙන්නේ. ඉතින් මේ වැඩි උෂ්ණත්වයෙන් හින්දා මේ ටෙෆ්ලෝන් කුඩු අප ගන්න ආහාර වලට එකතු වෙනවා. පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා මේ සුද්‍රාංශු අපේ ශරීරයට ආහාරත් සමග එකතු වුණාට මේක උදරය හරහා ගිහිල්ලා අපේ ශරීරයෙන් පිට වෙලා යනවා කියලා. ඉතින් ඔයා නාස්ටික් භාජනය පාවිච්චි කරනකොට නාස්ටික් භාජනය ඇතුලෙන් දුමක් පිට වෙනවා නම් ඒ භාජනය පළුදු වෙලා නැත්තම් සීරීමක් ඇති වෙලා කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. ඉහළ උෂ්ණත්වයකදී සෙල්සියස් අංශක 260ට වඩා වැඩි උෂ්ණත්වයකදී මේ පළුදු වෙච්ච නාස්ටික් භාජනයෙන් පිටවන දුම මේ පිටවන දුමෙන් අපිට මොකද වෙන්නේ කියන එක තමයි අද කියන්නේ. ඉතින් මේ වැඩි උෂ්ණත්වයේදී ටෙෆ්ලෝන් වලින් දුමක් සහිත වායුවක් පිට කරනවා කියලා පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ඉතින් මේ දුම ශරීරයට ඇතුළ වුණොත් පොලිමර් ෆීවර් කියන తాවකාලික රෝග ලක්ෂණ හටගන්න පුළුවන් කියලා පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ පොලිමර් ෆීවර් වලින් අපිට මොකද වෙන්නේ නැත්නම් මොකද්ද මේකේ රෝග ලක්ෂණ කියලා අපි දැන් කතා කරමු. ඉතින් නාස්ටික් භාජනයෙන් පිටවන දුම ආග්‍රාණය වුණොත් මොන වගේ ලෙඩද මොන වගේ රෝග ලක්ෂණද ඇති වෙන්නේ? පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට මේ දුම ආග්‍රාණය වුණොත් පැය 4ත් පැය 8ත් අතර කාලය තුලදී ශරීරයේ පණ නැතිවීම, උණහට ගැනීම, හිස රදය, වියලි කැස්සක් ඇතිවීම, පපුව හිර කරනවා වගේ දැනීම වගේ රෝග ලක්ෂණ හටගන්න පුළුවන් කියලා සනාථ වෙලා තියෙනවා. ඉතින් මේ රෝග ලක්ෂණ පහළ වුණොත් ඔයාට තියෙන්නේ වෛද්‍යවරයෙක් හමු වීම. ඉතින් සාමාන්‍ය විදිහට නම් මේ රෝග ලක්ෂණ පැය 48ත් පැය 72ත් අතර කාලයක් තුල සාමාන්‍ය අතරපත් වෙනවා කියලා තමයි හෙළි වෙලා තියෙන්නේ. ඉතින් මේ රෝග ලක්ෂණ පහළ වුණොත් වැඩිපුර ජලය පානය කිරීම, විවේකීව සිටීම, පැරසිටමෝල් භාවිතයෙන් මේ తాවකාලික රෝග ලක්ෂණ අඩු කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පර්යේෂකයෝ කියන විදිහට අඩු සීරියම් හෝ පළුදු වීම ඇති භාජනවල ආහාර පිස ගැනීම එතරම් සෞඛ්‍ය තත්වයට හානිදායක නැහැ කියන එක තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මොන දේ වුණත් ඔයාට හොඳ අලුත් නාස්ටික් භාජනයකට මාරු වෙන එක. මොකද පළුදු වීම සීරීම් තියෙන භාජනයක ආහාර පිසගෙන අපි මේ බව දැනත් ඒව ආහාරට ගන්න එක එතරම් හොඳ නැහැ. ඉතින් මේ ටෙෆ්ලෝන් පටලය මෙහෙම ටිකෙන් ටික කුඩු වශයෙන් ගැලවෙද්දී අපේ ආහාර වලින් අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආහාර වලින් ඇති වෙලා පිට වෙන එක තමයි වැඩියෙන්ම සිදු වෙන්නේ. ඒ විදිහට ආහාර පාවිච්චි කිරීමෙන් දීර්ඝ කාලීනව ශරීර සෞඛ්‍යයට අවදානමක් ඇති බව හෙළිදරව් වෙලා තියෙනවා. ඉතින් නාස්ටික් භාජන භාවිතයෙන් ඈත් කරන්න පුළුවන් අයට ස්ටැන්ලි ස්ටීල් බඳුන්, ලෝහ භාජන, සෙරමික් ආලේපිත බඳුන්, කාබන් සහ අයන් මිශ්‍ර බඳුන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කවුරු කොහොම කිව්වත් අපි අතීතයේ ඉඳන්ම මැටි භාජන තමයි ආහාරයක් පිසගැනීමේදී භාවිතා කළේ. ඉතින් ඔයාලට පුළුවන් නම් ආයෙත් මැටි භාජන වලට මාරු වෙන්න, සැකයක් නැතිවම
ආහාර පිළියෙල කරගෙන සැකයක් නැතුවම ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.